දේවදත්ත මහා පාප කර්ම දෙකක්ම කරගත්තා. ඔහුට ජේතවන මහා විහාරයට යන්නත් බැරි වුණා. භාග්‍යවතුන් වහන්සේව දෙක ගත්තෙත් නෑ. පණ පිටින් පොළොව ඇතුළට ගිහිල්ලා අවීචි මහා නරකාදී උපන්නා. මම දේවදත්තගේ අසත්පුරුෂ ආශ්‍රය නිසා බොහෝ අකුසල කර්ම රැස් කරගත්තා. මට නිදා ගන්න බෑ. මගේ හිත හරිම නොසන්සුන්. මගේම පියාණන් මරණයට පත් කරන්න තරම් මම පාපී වුණා. මට කියන්න ජීවක, මා දැන් කුමක්ද කළ යුතුව ඇත්තේ? අවසර මහරජතුමනි, ඔබ වහන්සේ භාග්‍යවතුන් වහන්සේව මුණ ගැහෙන්න. උන්වහන්සේගේ පාද නමස්කාර කර සමාවයද පිහිට පතා සිටින රජතුමනි. හොඳයි, මා එසේ කරන්නම්. ඔබට පුළුවනිද මාව භාග්‍යවතුන් වහන්සේ ළඟට රැගෙන යන්න? දේවදත්තගේ අසත්පුරුෂ ආශ්‍රය නිසා භාග්‍යවතුන් වහන්සේ මා බොහෝ අකුසල් රැස් කරගත්තා. ඒ සියල්ල ගැන මා පසුතැවෙනවා. මගේ හිතට විශාල භීතියක් දැනෙනවා. හිතේ විපිලිසර බවත් වැඩි. අද පටන් මම මේ කිලිටු ජීවිතය පිරිසිදු කරගෙන ජීවත් වෙනවා. මට සමාවන සේක්වා. හොඳින් සමන් දෙන්න මහරජ. තමන් විසින් කරන පාපයන්ගෙනුයි තමන් කිලිටිවන්නේ. තමන් විසින් පව් නොකිරීමෙන්මයි තමන් පිරිසිදුවන්නේ. පිරිසිදුවීමත් අපිරිසිදුවීමත් කියන්නේ පෞද්ගලික දෙයක්. කෙනෙකුට තවත් කෙනෙක් පිරිසිදු කරන්න බැහැ. සියලු සංස්කාරයන් සංකතයි. හට ගැනීම, නැතිවීම, වෙනස්වෙමින් පැවතීම යන ලක්ෂණ තුනකින් යුක්තයි. ඒ නිසා සංස්කාරයන් ගැන කලකිරෙන්නමයි වටින්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ නිසා ඉපදෙමින් මැරෙමින් සංසාරයේ යන මේ සියලු සත්වයෝ දුකින් දුකටම පත්වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කොට ඒ අමා මහ නිවන සාක්ෂාත් කළොත් සියලු දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඔබත් දැන් අප්‍රමාදීව කුසල් දහම්වල යෙදී වාසය කරන්න. ඔබ මේ ගත කරන මිනිස් ජීවිතය තුළ මනුෂ්‍ය වර්ගයාගේ යහපත පිණිස පිළිපදින්න. ඒ ඔබගේත් මුළු මහත් සමාජයේත් යහපත පිණිසත් සැපය පිණිසත් හේතු වේවි. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අද පටන් මම තෙරුවන් සරණ ගිය උපාසකෙක් බවට පත්වෙනවා. ඉතා සැදැහැසිතින් භාග්‍යවතුන් වහන්සේ වටා පැදකුණු කළ අජාසත් රජතුමා ගෞරවයෙන් වන්දනා කළා.
ඇත්තෙන්ම මේ ඉපදීම වයසට යාම ලෙඩවීම දුකක්මයි. මරණය ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියයන්හා එක්වීම මහා දුකක්මයි. ඔහු මහා දුකක්මයි. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකීන් වහන්සේලා සමග වැඩම කරනවා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස මේ මාගේ අන්තිම දවස් කීපයයි. මාගේ අසනීපය උග්‍රාතට හැරෙනවා. තාමත් මට හරි සනීපයක් නෑ. මහරජතුමනි මේ අයුරින් නුවණින් විමසන්න. සියලු සංස්කාරයන්ගේ හටගැනීමක් තිබෙනවා. වෙනස් වෙමින් පැවතීමක් තිබෙනවා. ඒ වගේම වෙනසී යාමකුත් තිබෙනවා. සියලු සංස්කාරයෝ අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අස්වැසිලි රහිතයි. ඒ කිසිවක් මෙසේ වේවා මෙසේ නොවේවා කියා ලබන්නට බැහැ. ඒ නිසා මේ සියල්ලම මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සතියක් පුරාවට ඒ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් සුදුවුන් මහනිරිඳුන්ව නිවන් මගෙහි උත්සාහවත් කළ සේක. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස උපවහන්සේ මා කෙරෙහි බොහෝ අනුකම්පාවෙන් සතියක් පුරාවට ධර්ම දේශනා කළසේක. මා විසින් මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමන අවසන් කළා. ස්වාමීනී ඔබවහන්සේට මා නමස්කාර කරනවා. මාහට දැන් පිරිනිවන් පෑමටයි කල් පැමිණ තිබෙන්නේ. මාගේ කයින් වචනෙන් මනසින් යම් වරදක් සිදුවනා නම් ඔබවහන්සේ මාහට සමාවදෙන සේක්වා. ඒ ශාන්ත වූ ප්‍රනීත වූ අමාමහ නිවන්සුව මා අවබෝධ කරගත්තා. සසර දුකින් මා සදහටම නිදහස් වුණා. මෙයින් මතු මට උපතක් නෑ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මාහට පිරිනිවන් පෑමට ඔබවහන්සේ අවසර දෙන සේක්වා.